හරි අපි බලමු 2019 ධාරා විද්‍යුත් MCQ ප්‍රශ්න. රූපයේ දැක්වෙන පරිදි 12 වෝල්ට් බැටරි එකට 1.5 වෝල්ට් 0.5 ඇම්පියර් ලෙස ප්‍රමිත කළ ලද විදුලි බල්බ 3ක් හා R ප්‍රතිරෝධය සම්බන්ධ කර ඇත. බල්බයේ ප්‍රමිත දීප්තියෙන් දැල්වෙන පිණිස R යගේ කුමක්ද කියලා අහනවා. හරි. බලන්න 12 වෝල්ට් බැටරියක්. මෙන්න මේ තමයි බැටරිය. හරිද? බැටරි එකට 1.5 වෝල්ට්. මේ 1.5 වෝල්ට් සහ 0.5 ඇම්පියර් ලෙස ලකුණු කරලා තියෙන බැටරි තුනක් මෙන්න මේ වගේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. 1.5යි මෙන්න මේ බැටරි අග්‍රහරා විභවාන්තරය. හරිද? ඒක කොහොමද කියන්නේ අපි? මෙන්න මේ හරහා මේ වෝල්ට් මීටරයක් ගෙවුවොත් එimhe විභවාන්තරේ පේනවලු මොකක් විදිහටද? 1.5. ඔක තමයි ඇත්තටම කියන්නේ. හරිද? ඊට පස්සේ අපි දන්නවා දැන් ධාරාව යන්නේ බැටරි එක ධනාග්‍රේ නම් ඍණාග්‍රේටනේ. ධනාග්‍රේ නම් ඍණාග්‍රේ. බලමු ධනාග්‍රේ නම් ඍණාග්‍රේ. බැටරි ධනාග්‍රේ තමයි මේ දිග එක. කොට එක තමයි ඍණාග්‍රේ. එහෙනම් ධනාග්‍රයෙන් පටන් ගන්න ධාරාව ඊටයි නම් කරනවා අපි. මෙහෙම එනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන් ඇවිල්ලා බලනවා කොහෙටද ධාරාව යන්නේ කියලා. මේ එන ධාරාව අපි හිතමු I1 කියලා. I1 නම් මෙන්න මේ අග්‍රහරා යනකොට මොකද වෙන්නේ? ධාරාව කැඩෙනවා. එහෙනම් ඒ යන එකක ධාරාව වගේ 0.5 කියලා දීලා තියෙනවා. හරිද? හරි 0.5 කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ධාරාව මේ විදිහට ආයෙත් මොකද මෙයාලා ඔක්කොම එකතු වෙනවා. හරිද? දැන් මේ I1 ධාරාවම තමයි මෙන්න R හරහාත් යන්නේ. එහෙනම් I1 කියන්නේ කීයද? මෙන්න මේ 0.5යි 0.5යි ඇම්පියර් කියන තුන් දෙනාගේ එකතු. මොකද මේ තුන් දෙනා එකතු වෙලා තමයි I1 හැදෙන්නේ. I1 කියන්නේ එතකොට 1. අපි කෙලිම ලියාගමු 1.5යි කියලා ඇම්පියර්. හරිද? හරි. දැන් හරි. අපි දැන් මේ R වල අගය හොයනකොට මෙන්න මේ V සමානයි IR කියන සූත්‍රය තමයි යූස් කරන්නේ. එතකොට අපිට මේ R තමයි හොයාගන්න ඕනේ. I සහ V මෙන්න මේ පරිපථය ඇසුරෙන් හොයාගන්න ඕනේ. අපි දැන් I කියන එක හොයාගත්තා 1.5 ඇම්පියර් කියලා. හරිද? එහෙනම් V හොයාගන්න ඕනේ ඊළඟට. V හොයාගන්න නම් අපිට මේ ගාන දීලා තියෙන දත්ත ඇසුරෙන් තමයි හොයාගන්න වෙන්නේ. R හරහා V කියලා කියන්නේ මෙයා හරහා වෝල්ට් මීටරයක් ගෙවුවොත් එimhe විභවාන්තරයනේ. හරි. එතකොට ඒ හරහා විභවාන්තර හොයාගන්න අපි දන්නවා බැටරියේ සම්පූර්ණ විද්‍යුත්ගාමී බලය මේ එයාගේ බැටරි වෝල්ටේජ් එක කීයද? 12 වෝල්ට්. ඒකෙන් මෙන්න මේ බල්බයක් හරහා ගන්නවලු 1.5ක්. 1.5ක් ගන්නවා නම් 12න් අඩු වෙන්න ඕනේ 1.5ක්. එතකොට තමයි මෙන්න මේ අග්‍රාතර විභවාන්තරය එන්නේ. R හරහා විභවාන්තරය එන්නේ මොකද? 12න් 1.5ක ප්‍රමාණයක් මෙන්න මේ බල්බ ටික ගන්නවා. විභවාන්තරේ කනවා. ඊටු ටික තමයි මෙන්න මෙයා කන්නේ. හරිද? එහෙනම් අපි බලමු R හරහා විභවාන්තරේ 12න් අඩු කරනවා කීයද? 1.5යි බල්බ හරහා තියෙන්නේ 1.5යිනේ වෝල්ට්. එහෙනම් එතකොට අපිට 10.5යි වෝල්ට් R හරහා විභවාන්තරය. හරිද? හරි. දැන් අපි දන්නවනේ මෙන්න මේ සමීකරණයට අනුව V දන්නවා. ඔන්න හොයාගත්තා. මෙයා තමයි හොයාගන්න ඕනේ. R තමයි හොයාගන්න ඕනේ. I දන්නවා 1.5 කියලා. හරිද? එහෙනම් අපි V සමානයි IR දාමු. මොකේද දාන්නේ? R ට. V කියන්නේ කීයද? දැන් හොයාගත්තා උඩින් 10.5. V R හරහා V හොයාගත්තා මේ 10.5 කියලා. සමානයි I කියන්නේ කීයද? I කියන්නේ මෙන්න මෙයාට. මෙන්න මේ තුනේ එකතු වන්නේ R හරහා යන්නේ. එන 1.5. 1.5 R. R කියන්නේ කීයද එතකොට? 10.5 බෙදීම 1.5 සමානයි උත්තරේ 7යි. ප්‍රතිරෝධයේ ඒකේ මොකක්ද? ඔව් එහෙනම් 7යි. පිළිතුර කීයද? 7යි.